ඔයා කෙනෙක්ගෙන් දෙයක් අහගන්න එහෙම නැත්නම් ඉගෙන ගන්න යද්දී ඒ කෙනාගේ වයස බලනවද? මට හම්බෙලා තිනවා සමහර මිනිස්සු Taman දන්නේ නැති දෙයක් අහගන්න ලැජ්ජයි සහ ඒකට පොඩ්ඩක් අර එන අවුලක් එනවා Tamanට වඩා වයසින් අඩු කෙනෙක්ගෙන් ඒක අහගන්න උනහම. මම දන්නේ නැහැ ඇයි කියන්නේ. හැබැයි මට තේරිච්ච සහ මම දන්න දේ තමයි ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට සමාජයක් විදිහට ඉස්සරහට යද්දී අපිට වඩා බාල මිනිස්සු කියන්නේ මම ගත්තොත් මට වඩා බාලයෝ තාක්ෂණෙත් එක්ක ඉස්සරහින් ඉපදෙන්නේ. එතකොට අපිට නොතිබ්බ තාක්ෂණය පොඩි කාලේ නම් උන්ට තියෙනවා. එතකොට අපි දන්නවට වඩා ලේසි ක්‍රම සහ පහසු ක්‍රම උන් හැම වෙලෙම හොයා ගන්නවා. ඒ ක්‍රම හැම වෙලෙම හරියි කියලා මම කියන්නේ නැහැ. හැබැයි අපි නොදන්න දේවල් අපිට වඩා බාල මිනිස්සු බාලයෝන් දන්නවා. ඒක අහගන්න අපි ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මොකද අපි අපේ ෆීල්ඩ් එක ගත්තත් ජීවිතය ගත්තත් අපි නොදන්න දේවල් ඕන තරම් තියෙනවනේ. කිසිම මිනිස්සෙක් සර්ව සම්පූර්ණ නැහැ. ඉතින් අපි නොදන්න දේවල් ඕන තරම් තියෙනවා. ඉතින් දෙයක් අහගන්න යද්දී ඒ මිනිස්සෙගේ වයස බලන්න එපා. මොකද අපිට වඩා අවුරුදු 10ක් විතර බාලේ වුණොත් අපි නොදන්න දේවල් දන්නව වෙන්න පුළුවන්. මගේ ජීවිතේ නම් මම නොදන්න ගොඩක් දේවල් මට වඩා බාල මල්ලිලගෙන් නංගිලගෙන් එහෙම ඉගෙනගෙන තියෙනවා. සමහර මට වඩා වයසින් වැඩි මම වැඩ කරපු අයියලා ඉන්නවා. මම දෙයක් කිව්වම ඒගොල්ලොත් අහලා ඒගොල්ලෝ දැනගෙන ඉඳලා නැහැ. හැබැයි එහෙම අර ප්‍රශ්නයක් නැහැ මම ඒක කිව්වා කියලා. ඒගොල්ලොත් ඒක නිහතමානීව පිළි අරගෙන එහෙම දෙයක් තියෙනවා. අඩෝ ඒක මරු. ඒක අපි මෙච්චර කාලේ දැනන් හිටියේ නැහැ කියලා ඒක අර ඇක්සෙප්ට් කරන්න හැකියාව මේ මිනිසුන්ට තිබිලා තියෙනවා. ඒක මටත් තියෙනවා. මම කියන්නේ මේක බලන උඹලත් එහෙම වෙයක්. මොකද අර එන ඊගෝ එකකින් ජීවත් වෙන එක ජීවිතේට සුන්දර නැහැ. මොකද අපි හැමදේම දන්නේ නැහැ. ඉතින් දන්නට දෙයක් අහගන්න මිනිස්සෙක්ගේ වයස බලන්න එපා.